අද අපි බලමුද කොළඹ පොඩ්ඩක් පොඩි වටයක් දාලා කොහොමද කියලා. අපි කට්ටියට වෙනස්ම අත්දැකීමක් දෙන්න මේ හදන්නේ. බලමු දැන් මම මේ පිටත් උනේ එතකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තියෙනවා එතන දෙවෙනි ගේට්ටුවේ ඉඳන් මේ සරණ පාරේ දැන් මං යන්නේ කොළඹ පැත්තට. සම්පූර්ණ වීඩියෝ එක එකපාර දෙන්න බෑ. කැලි ටික දෙන්න. කොහොමද ලස්සන? කොළඹ ලස්සන. හවසට නුවර ලස්සන. වැස්සට නම් කොළඹ ලස්සන හවසට. මම බලමුකෝ අපි. මම දැන් BMI CH එක පැත්තට හැරෙව්වා. ඉස්සරහා දැන් තියෙනවා BMI CH එක. කැමරාව චුට්ටක් හෙල්ලෙයි. ෆෝන් හෝල්ඩර් එක ගාලා තියෙන්නේ. තරංග ගන්න එපා. වෙනස්ම අත්දැකීමක්. ඉතින් කවුරුත් මෙහෙම දීලා නැහැ කියලා මම හිතනවා. මෙතන මම අත පැත්තේ BMI CH එක මම ඩ්‍රයිව් කරන ගමන් පොඩ්ඩක් අමාරුයි. මෙතන මම අත පැත්තේ BMI CH එක. මෙතන BMI CH එක. කැමරා පොඩ්ඩක් හෙල්ලේ. ඉතින් ගණන් ගන්න එපා. අපි මේ සල්ලිකාරයෝ නෙමෙයි. මොකද මේ රෙකෝඩ් වෙන්නේ පොඩ්ඩක් ෆෝන් එකේ. CCTV කැමරාවක් තියෙනවා. ඉතින් කැමරාවේ වීඩියෝ ක්වොලිටි මධ්‍ය ඇති වෙයි කියලා තමයි මම ඔයාලට මේකෙන් දාන්නේ. මම බලා ගන්නකො ඔයාලා. කොළඹ ලස්සන හවසට කිව්වට ඇත්ත කතාව. දැන් මම ඉන්නේ BMI CH එක පව් කරලා. මේ වගේ මෝඩ මිනිස්සුත් ඉන්නවා. ඉතින් එකපාර සිග්නල් එකක් නැහැ, මොකවත් නැහැ. ඕම්ම එකපාර හරවන මිනිස්සුත් ඉන්නවා. ඒ අදින් සිග්නල් දාලා හරියට මාර්ග නීති පිටිපදින අපේ රියදුරු මාතුරුන්ට රෙස්පෙක්ට්. අතර ඉතින් මේ කාර්යාල ප්‍රවාහන සේවය තමයි අපිත් කරන්නේ. මේකෙත් මේ කට්ටිය ගන්න යන්න හදන්නේ. තව තප්පර එකයි තියෙන්නේ. ඒකින්ද දාන්න බෑ. මම පොඩ්ඩක් නවත්ත ගත්තා. මම වීඩියෝ එකත් පොඩ්ඩක් ස්කිප් කරලා තියන්නම්. මේ නවත්තලා තියන්න, ස්ටොප් කරලා තියන්න. මොකද නැත්තම් කලර් ලයිට් එකේ වෙලාව බල ඉන්න බෑ නේද? අපිට පිටත් වෙන්න ඔන්න කලර් ලයිට් එක වැටුණා. ඕන් අපි පිටත් වෙනවා. ඕම් ඉස්සරහට යමු. එනවාද රැයද? ලස්සන. එතන තමයි ජාවත් හන්දිය කියන්නේ. මේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ රූපවාහිනී සංස්ථාව. මේ වම් අත පැත්තේ තියාගෙන යන්න. මාර්ග නීති පිළිපදින්න බෑ නේද? නැත්තම් පොලිසියේ මාතෘ දඩකොලයක් දෙනවා. දඩකොලයක් කන්නක් බෑනේ අනේ. මම ඉස්සරහට යන්න. මෙතන තමයි ජාවත්ත හන්දිය. ජාවත්ත පාරට හැරෙන්නේ. ඉස්සරහට යන්නකෝ. මෙතන මේ ඉස්සරහ හන්දියෙන් තමයි මේ මෙතන කටුගෙට ග්‍රහලෝකාගාරයට එහෙම හැරෙන්න. මෙතන මේ හන්දියෙන් දැන් මගේ ස්ටාෆ් එකේ කෙනෙක් දෙන්නෙක් දැන් නගින ටයිමින් එක. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ඔයාලට තව වීඩියෝ එකකින් මම ගේන්නම් ඈ. අදට thank you.